nè cái baru baik kita dikira teman lagi lah මේ අයි මේ වරපට්ට කැල්ලක් කිනුයි බලනෝ කර ගෑනු දැකලා නැද්ද ඔය පොළොන්නරුවේ ගෑනු නැද්ද ඔය හරි ඒක නෙමෙයි ඔය බෝඩිම පැත්තට ඉන්නේ ඔය එහා ගෙදර ඇන්ටිගේ දුව බං ඉතින් ඒක තමයි ඒ ලස්සන කැල්ලක් එනවා වරෙන් කොහෙද බලන් ඉන්නේ බය වෙලා වගේ කතා කරනවා මේ අපේ දුව ඇවිල්ලා ඉන්නවා කෑම හැදුවා වැඩිපුර ඔයගලන්ටත් එක දෙන්නම් කන්න එපා දවල්ට බය වෙලා වගේ අපෝ යන්නනේ දැන් හරියයි දැන් කවුද මේ කෙල්ලෝ යාළු කරගන්නේ කියන්නේ දැන් මෙච්චර විස්තර ඇහුවේ යාළු කරගන්නෙත් මම තමයි මු බලංගු බං එතකොට අපි ටෝක් කරනවා ඒකනේ දැන් අනිත් එක මේ අපිත් හොඳ කැලෑවල ඉපදිච්ච ලස්සන මල් තමයි ඈ ඇයි ඒක ගර්ල්ෆ්‍රෙන්ඩ් ඈ නෑ කිව්වම ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බලන්න මේ මට නම් ගේ මම්ම නෑ දන්නවනේ ඉන්නේ මම ලස්සනට ඉන්නවා සල්ලි වාගෙන අවුලක් නෑනේ උඹලා හැටි බලා මේ පිස් එකගේ බීපු තන හාලා ඉන්නේ උඹ දැක්කනේ බයික් එක ඔබ වකීලද නේ එන හතර දෙනාම ටෝක් කරමු අපි හතර දෙනා වෙන ටෝක් කරමු ඉන්නේ අපි අත දෙන්න ටෝක් කරමු නම් වන්න පොඩි ගානේ බං ඒ බා ආව් මේ හරි 3යි ඉතින් හරි 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 අර උඹ ෆයිනල් ඩිසිෂන් ඔබ පොඩි එකා ඒ මාරේ උන්නේ බන් දැන් මේ මමයි මේ මුන්ට මේ කෙල්ල පෙන්න වෙනවයි කියලා අපරාධෙ මුන්ට පෙන්නේ මග්ගුට මේ මල්ලි වල ගොච්චන්නේ නැනේ නෑනේ අයියේ මේ මොකේස නෑ මං ටක් ගාලා මේ ලැට්ට ගිහින් එන්න ලැට් එකට ඔව් ටක් ගාලා ගිහින් එන්න ඉතින් ඔහොම මේ සෙන්ට් ගාගෙන පිච්චුර දාලා යන්න හොඳ නෑ බං ඒක හෙන ගඳයි ඉතින් බං මේ ගඳයි නම් මේ ලැට් එකට ගාමන් ඒ නංගි මේ පන්සල් යන්නද නෑ අයියේ මේ අද ඉස්කෝලේ රැස්වීම ඉරිදානේ යන්න එන්න මම කල්ලා දෙන්න ඉස්කෝලේ යන්න කියලා ඉරිදානේ මේ පන්සල් හැම වෙන්නේ නැහැ අය අපේ ගෙදරම පන්සලක් වගේ පේන්නේ නැද්ද අපි නම් ඉතින් හැම පොයටම යනවා මගේ මේ රාජන්තය අරන් ගිහලා උතුරු සළුව නැති කළා අයියෝ උතුරු සළුවක් ගේන්න කියලා හැම යන්න මම නංගිව දැකලා එහෙම කතා කරේ අනේ පොඩ්ඩක් අnder ගන්නත් එක්ක ඉතින් මේ අපේ අම්මගෙන් තිල්ලුවා නම් මොකක් හරි වට කරගන්නත් තිබ්බා නෑ ඇන්ටිත් ඉතින් ගෙදර නෑ නේ ඒකයි මං යන්න කියලා බැලුවේ නංගිව දැක්කලා එහෙම ඉතින් කතා කරන්න ආවේ අනේ එහෙමද මම එක කතා කරාට අනිත් එක්ක එහෙම ලොකුවට යන්න එපා පේනවනේ අජන්තේ එහෙම බීලා ගන්න දෙයක් නෑ නේ එහෙමද අනේ අය පරිස්සමෙන් නාස්ති වෙයිනේ ඔව් කිව්වට අහන්නේ නෑ සුරංගත් එහෙමයි ගෑනු පස්සේ වැටලා හින්නා මාරුවෙන් බේරගත්තේ නංගි. ඒතර පොඩි එක දන්නවනේ. ඔව් අනේ ෂෝක් කොල්ලා නේද? හොඳ ෂෝක් උණ හොඳයි ඉතින්. උනාට දරුන් දෙන්නත් එක කරලා ගණ්ඩ දෙයක් නෑ. දැන් තුනම එකයි. आंटी ඇයි? टाउन එකට ගියාද? ඔව්. හරි आंटी හරි. දැන් දුව මොකද කරන්නේ? මම මල් ටිකක් ඇදුවානේ. හරි ඕක පස්සේ කඩා ගන්න පුළුවන් අනේ. යම් වැඩ තියෙනවා. එන්න. හෙලෝ. නැහැ අනේ තාම ඉවර නැහැ සයිමන්ට් එක නේ. ඕවනේ මම මේ තව තියෙනවා. මේ පොඩ්ඩක් ඉන්න මං ගන්න. ඕහේ. කොහොමද ඉතින්? හොඳයි.
අයියද සින්දු කිව්වේ ඔව් මම කිව්වේ ලස්සනයිද මාර ලස්සනයි ඈ මං හිතුව කවුද මේ ගායකයා කියලා ඔයත් සෞන්දර්ය විශ්වවිද්‍යාලනේ ඕයි මම අම්මගෙන් මට කිව්වා ඔව් එච්චර හොයලා බැලුවද මං ගැන ඉතින් හොයලා බැලුවා ඉතින් පොඩ්ඩක් ප්‍රශ්නේ ඒක හින්දා මාත් කැම්පස් එකට ගියා නම් ගේ අවුරුදු 2කමාරෙන් විතර ඒත් ඉතින් ওই පෞල් ප්‍රශ්න නිසා මට පොඩ්ඩක් අයින් වෙන්න උනා මේ වගේ නසරාණිය 3 දෙනෙක් ළඟට ආවා ඉතින් මොනා කරන්නද මුන් මෙලෝ රහක් නැහැ ඉතින් කිසිම නැහැ ඉතින් අර මොටිවේෂන් පෙනුමකුත් නැහැ ඉතින් මොටිවේෂන් උත් නැහැ ඉතින් ඉන්න ඇඳකට වෙලා ඉදාගෙන ඉතින් කුඩා යා බෝල ඉඩියක් වගේනේ එච්චර මහතද නෑ වහත නෑ අර කට් එක ලස්සන ඒකයි අපි පොඩි දෙයක් ගොඩ කාලෙක ඉඳන් කියන්න හිටියේ ඔයාට මොකද්ද ඒ නෝට්ස් මොන හරි ඕනේද නෑ නෝට්ස් එපා මං අයින් වුණානේ ඒක නිසා මං ඔයාට ආදරේ ආදරේ මොකක්ද ඒ සද්දේ? නෑන්ටි මේ මදුරෝ ඉන්නවා වහින හින්දා වෙන්නේ නැති මම මේ නංගිට පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා යන්න ආවේ මහ නසරානි මදුරුවනේ ආ මේ පැත්තේ ඉන්නේ මේක පත්තු කරගන්නකෝ. නංගි thank you හොඳයි ඉන්න එපා ඉන්නේ කට කරන්නේ. ඒක නම් හොඳම බෙහෙත අම්මේ නංගි එන්නම් Looking to build, design, or renovate? SS ArchiZone brings you architecture, interiors, landscaping, 3D modeling, even construction under one roof. Call us today. SS ArchiZone, your dream, our design. camera rolling action ආදරේ ආදරේ ඒක ආවෙ නෑ පොඩේ